හරි අපි මුලින්ම අද කතා කරන්න යන්නේ ඈම්මීසා භාවිතයේ වෙනස් තැන් කීපයක් පිළිබඳව. දැන් අපි ඉංග්‍රීසියෙන් කියනවා ඔයා මෝඩයි කියලා. ඔයා මෝඩයි කියන්නේ you are foolish. එයි මෙතන ආ කියලා පදයක් එන්නේ. you නම් දෙවෙනි පියවර ආ යෙදෙන්න හේතුව අර foolish කියන්නේ විස්තර කරන පදයක් වීම. ඒ කියන්නේ ඉංග්‍රීසි භාෂාවේ පුතේ යම් කෙනෙක්ව හෝ යම් දෙයක් විස්තර කරනවා නම් වාක්‍ය මැද්දට ඈම්මීසා කියන වචන යෙදෙනවා. එතකොට you සමග ගැලපෙන්නේ ආ ඔයා මෝඩයි කියලා අපි කියන්නේ you are foolish. ඔයා මෝඩයි. කොහොමද පුතේ කියන්නේ ඔයා මෝඩයි කියලා? you කියලා පටන් ගන්නවා දෙවෙනි පියවර ආ you are foolish. දැන් I කියලා පටන් ගත්තොත් මොකද වෙන්නේ? දෙවෙනි පියවරට am කියලා එනවා. මම මෝඩයි I am foolish. මම මෝඩයි I am foolish. ඊළඟට ඔහු මෝඩයි නම් he is foolish කියලා එන්න ඕනේ. ඔහු මෝඩයි කිය. ඔයා මෝඩයි you are foolish. මම මෝඩයි I am foolish. ඔහු මෝඩයි he is foolish. am is are ගැලපෙන ආකාරයට මේ විදිහට යොදන්න. You are foolish. I am foolish. He is foolish. ඔයා මෝඩයි මම මෝඩයි ඔහු මෝඩයි. ඊළඟට පරක්කුයි කියන එක ගත්තොත් අපි නැත කොහොමද පරක්කු වෙන්නේ? පොඩ්ඩක් හරි පරක්කුයි. පොඩ්ඩක් හරි ගොඩක් හරි පරක්කුයි කියන එක ඔයගොල්ලෝ කියන්නේ හොඳ පොඩ්ඩ කියලා විනාඩි 5 10ක් 15ක් කියන්නේ පොඩ්ඩ නෙමෙයි ඇත්තට මේ අවස්ථාවෙට මම දන්නවා. I'm extremely sorry කියන්නේ මට අතිශයින්ම සමාවෙන්න. I'm extremely sorry. Extremely. එතකොට මම පරක්කුයි I am late. I සමග නම් දෙවෙනි පියවරට එන්නේ am. දැන් මේ late කියන වචනේ අයිති වෙන්නේ විශේෂණ ගණයට. විශේෂණ ගණයට අයිති පදවලදී am is are කියලා යෙදෙන්න ඕනේ ගැලපෙන විදිහට. මම පරක්කුයි I am late. ඔහු පරක්කුයි he is late. ඔයා පරක්කුයි you are late. මම පරක්කුයි I am late. ඔහු පරක්කුයි he is late. ඔයා පරක්කුයි you are late. ඒ විදිහටම ඇය පරක්කුයි කියලා කියනවා she is late. ඇය පරක්කුයි she is late. එතකොට මේ late කියන වචනය විශේෂණ පදයට අයිති විශේෂණ ගණයට අයිති පදයක් නිසා එතනට අපි ගැලපෙන විදිහට am is are යොදන්නවා. එතකොට විශේෂණ කියන්නේ විස්තර කරන පද කාව හරි යම්කිසි කෙනෙක්ව විස්තර කරන නැත්නම් යම්කිසි පුද්ගලයෙක් මේ සතෙක්ව විස්තර කරනවා යම්කිසි දෙයක් විස්තර කරනවා. එතකොට මැද්දට am is are එනවා විස්තර කරන වාක්‍යවල හැමතැනම එන්නේ නැහැ. එතකොට අද අපි කතා කරන වාක්‍ය මේ විස්තර කරන වාක්‍ය. දැන් අපි කියනවා නම් ඔයා අහිංසකයි. එතකොට you සමග නම් දෙවෙනි පියවරට එන්නේ are. අහිංසකයි කියන්නේ විශේෂණ පදයක් විස්තර කරන පදයක්. එතකොට ගැලපෙන ලෙස am is are වාක්‍ය මැද්දට එනවා. මෙතනදී am is are වලින් තේරුමක් එන්නේ නැහැ මේවා. ආධාරක පද කියලා සලකන්න පුළුවන්. නැත්නම් මෙතනින් සාමාන්‍යයෙන් අපි ගත්තොත් am කියන වචනයෙන් වෙමි කියන අදහස එනවා. is කියන වචනයෙන් වේ කියන අදහස එනවා. ආ කියන වචනයෙන් වෙති කියන අදහස එනවා. ආවලි කියන අපිට වෙති. දැන් අපිට කියන්න පුළුවන් මම අහිංසක වෙමි. I am innocent. මම අපි කතා කරද්දී එහෙම කියන්නේ මම අහිංසකයි කියලා තමයි කෙටියෙන් කියන්නේ. ඒතර මැද්දට am වෙනවා. විශේෂණ පදේ නැත්නම් විස්තර කරන පදේ ඊළඟට innocent මම අහිංසකයි. I am
innocent. එතකොට ඔහු කියලා ගත්තොත් ඔහු අහිංසකයි. He is innocent. ඔහු අහිංසකයි. He is innocent. ඊළඟට ඔයා කියලා පටන් ගත්තොත් you දෙවෙනි පියවරට ආ කියලා යෙදෙන්න ඕනේ. ඔයා අහිංසකයි. You are innocent. එතකොට මේ හැමතැනකදීම වෙන්නේ යම්කිසි පුද්ගලයෙක්ව විස්තර කරන්න වාක්‍ය මැදට am is are කියන පද යෙදීම. I සමග am, ඒක වචනය සමග is, බහුවචනය සමග are, you සමග are. මේ innocent කියන පදේ තවත් තැනක අපි යොදා ගන්නවා පුතේ. උසාවියකදී නිර්දෝෂයි කියන අපි යොදන්නේ innocent කියන පදේමයි. කාට හරි බොරුවට චෝදනා නගලා නඩුවක් දාලා උසාවි ගෙනියන. අපි කියන ඔහු නිර්දෝෂයි කියලා. He is innocent. දැන් මේ දවස්වල අපි දන්නවා පාස්කු ඉරිදා නඩුව සම්බන්ධව ජෙනරල් සලේ කියලා කෙනෙක්ව CID අත්අඩංගුවේ රඳවගෙන ඉන්නවා. මම මේ දේශපාලනේ කතා කරන්නේ නැහැ පුතේ හොඳයි. එතකොට ජෙනරල් සලේ ගැන සමහරව කියනවා ඔහු නිර්දෝෂයි කියලා. එතකොට මේක දැන් නීතිය සම්බන්ධ පැත්තක් නේ. ඒත් වචනේ මේකමයි innocent. නීතිමය වශයෙන් නිර්දෝෂයි කියනත් අපි යොදන්නේ මේ innocent කියන පදේමයි. අහිංසකයි කියන එකමයි. එතකොට ඔහු අහිංසකයි කියන්නේ he is innocent. ඔහු නිර්දෝෂයි කියන්නේ he is innocent. ඔහු නිර්දෝෂයි. මම නිර්දෝෂයි නම් I am innocent වට බය නැතුව උසාවියකදී කියන්න පුළුවන්. උතුමාණනි මම නිර්දෝෂයි කියලා. මහාධිකරණය දැන් උසාවිය තියෙනවනේ පුතේ වර්ග කීපයක්. පහළම උසාවියට අපි කියනවා මැජිස්ට්‍රේට්ස් කෝට් කියලා. මහේස්ත්‍රාත් උසාවිය. මේකට කියන්නේ පහළ උසාවිය. දැන් ගංගොඩවිල තියෙනවා නුගේගොඩ ගංගොඩවිල පහළ උසාවියක්. ගම්පහක් තියෙනවා පහළ උසාවියක්. ගම්පහ ඉහළ මහාධිකරණයකුත් තියෙනවා. එතකොට හෝමාගම ගත්තොත් හෝමාගම හයිකෝට් එකකුත් තියෙනවා. එතකොට ඒ උසාවි වල නඩුකාරතුමන්ලට කතා කරන විදිය වෙනස්. මම කිව්වා පහළ උසාවියේ මම පොඩ්ඩක් උගන්වලා ඉන්නා. පහළ උසාවියේදී අපි කතා කරනවානේ ගරු ස්වාමීනි කියලා. නඩුකාරතුමා. ඒ ගරු ස්වාමීනි කියනකොට ඒක ඉංග්‍රීසියෙන් කියන්නේ your honor කියලා. මේක එච්චකුර ශබ්ද වෙන්නේ නැහැ. එච්චකුර ශබ්ද වෙන්නේ නැහැ. එච්චකුර හයන්නේ ශබ්දේ සාමාන්‍යයෙන් තියෙන්නේ honor කියලා එහෙම කියන්න එපා. honor කිව්වොත් වැරදි. මොකද්ද මේ වචනය? honor. ඒකට පහළ උසාවියකදී ස්වාමීනි කියලා කියන්නේ your honor කියලා. ඊළඟට ඉහළ උසාවියකදී ඒ කියන්නේ මහාධිකරණයකදී ස්වාමීනි කියලා කියන්නේ ස්වාමීනි කියනකට වඩා ඒක ටිකක් ඊටත් වඩා ඉහළයි උතුමාණනි කියලා කියන්නේ මහාධිකරණ. ඒක අපි කියන්නේ my lord කියලා. my lord I am innocent. උතුමාණනි මම නිර්දෝෂයි. කියලා මහාධිකරණයකදී ඔබට කියන්න පුළුවන් මහාධිකරණය ගැඹීර වැඩි. මහාධිකරණයේ පුතේ ගැඹීර වැඩි. දඬුවමුත් වැඩි. අවුරුදු 10 15 20 මරණ දඬුවම එහෙම දෙන්නේ මේ මහාධිකරණය. මොකද මරණ දඬුවමට ඉංග්‍රීසි වචනේ? මරණ දඬුවමට කියන්නේ capital punishment. මේ පෙරේදා හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර මහතාට ඒ වගේම හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට ලැබුණේ මරණ දඬුවමනේ. පාස්කු ඉරිදා නඩුව සම්බන්ධ මරණ දඬුවමට ඉංග්‍රීසි වචනේ පුතේ capital punishment. capital punishment. capital punishment. දැන් තව විදිහකට කියනවා මරණ දඬුවම තව වචනයක් death sentence. sentence කියලා මෙතන කියන්නේ වාක්‍ය කියන එක නෙමෙයි. හැබැයි මේ වචනය sentence කියන වචනය තේරුම් දෙකක් තියෙනවා. වාක්‍ය කියලා කියන්නත්
සෙන්ටෙන්ස් යොදනවා. ඒ වචනේම දඬුවම කියනත් භාවිතා කරනවා. දඬුවමට සෙන්ටෙන්ස් කියනවා. එතකොට ඩෙත් සෙන්ටෙන්ස් කියලා කියන්නේ මරණ දඬුවම. සෙන්ටෙන්ස් කියන්නේ දඬුවම. හොඳයි පුතේ අමතර වචන ටිකක් අපි ඉගෙන ගත්තේ. දැන් අපි නැවත යමු විස්තර කරන පදවලට. දැන් අපිට මතකද අර මේ මහා මේ පහළ උසාවියේ ඉහළ උසාවියේ නඩුකාර මේ උන්වහන්සේලාට කතා කරන වචන your honor කියලා කියනවා. ස්වාමීනි කියන එක. ඒ පහළ උසාවියේ ඉහළ උසාවියේදී my lord කියලා කියනවා. උතුමාණනි කියලා කියනවා. my lord උතුමාණනි your honor කියන්න බෑ. ගෞරවය වැඩි. ගම්භීර බව වැඩි. මරණ දඬුවම එහෙම දෙනකොට ඉස්සෙල්ලාම මහාධිකරණ ශාලාවේ ලයිට් නිවන ඔක්කොම. ඔක්කොම නැගී සිටිනවා. සියල්ලෝ නැගී සිටිනවා. ලයිට් නිවනවා. ඊට පස්සේ දැනගන්නවා හරි දෙන්න තමයි යන්නේ මරණ දඬුවම කියලා. පස්සේ තමයි කියන්නේ මෙන්න මෙහෙම ජනාධිපතිවරයා නියම කරන දිනයකදී මේ විදිහට ගෙලවලලා මේ මරණ දඬුවම ක්‍රියාත්මක ගෙලසිර කොට මරා දැමීමට අන කරනවා කියලා අන්තිමට අර දඬුවම ලියපු පෑන දෙකට කඩනවා. තාමත් ඒ සිරිත් ඒ විදිහටම තියෙන. දැන් සමහරව හිතන්න පුළුවන් නෑ ඒව ඉස්සර කාලෙත් මේ සිරිත් දැන් ඒව කරන්නේ නෑ කියලා. උසාවියේ තාම මේ දේවල් කරනවා. මම ඇස් දෙකෙනුත් දැකලා තියෙනවා මෑතකදීත් එහෙම කරනවා. එහෙම පෑන් දෙකට කන්න ලියපු පෑන් දෙකට ආයෙ පෑන් පාවිච්චි කරන්නේ නෑ. හරි. දැන් අපි කිව්වා කාව හරි විස්තර කරනවා නම් අපි වාක්‍ය මැද්දට ඈම්මීසා කියන වචනේ යොදනවා. දැන් පරක්කුයි කියන එකත් එක්තරා විදිහක විස්තර කිරීම. මට පරක්කුයි I am late. ඔහුට පරක්කුයි he is late.